Hi guys, අද මම ඔයගලට නම් ඉන්නේ කොහොමද Meta AI glass එකේ තියෙන අර වීඩියෝ එඩිට් ලයිට් එක බ්ලොක් කරන්න කියලා. ඉතින් ඇත්තට මම try කරා මේක සෑහෙන්න. ඉස්සෙල්ලා මම මේකට සෙලෝ ටේප් කළු පාට සෙලෝ ටේප් පන්ච් කරලා බැලුවා, ස්ටිකර් කෑලි ගහලා බැලුවා. පුළුවන් එතකොට මේ හැබැයි මේ එතකොට අපිට මේ අර voice command දෙන්න බෑ. ඊට පස්සේ මේ එතකොට මේ ග්ලාස් එකෙන් මේ නස් කරනවා මේ ග්ලාස් එකෙන් කියනවා මේ LED සෙන්සර් එක බ්ලොක් කරලා තියෙන්නේ ඒකින්ද මේ ඒකේ බ්ලොක් එක අයින් කරන්න කියලා. ඉතින් ඒකින්ද මම ඕඩර් කරා පොඩි බ්ලොක් කරන්න පුළුවන් පොඩි ප්ලාස්ටික් ස්ටිකර් එකක් ප්ලාස්ටික් එකක මම ස්ටික් කරා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක සාර්ථකයිද කියලා. සාමාන්‍යයෙන් 17ක් වගේ ගියා. ඒ ස්ටිකර් සෙට් එකක් තියෙනවා. පවුන් 17ක් කියන්නේ 7500ක් 7600ක් විතර. ඉතින් ඒක අපිට වටිනවද ඒ ගානට අරගෙන කියලා බලමු. ඉතින් ග්ලාස් එක මම ගන්නවා. ඉතින් ඇත්තටම මේක තමයි ස්ටිකර් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොඩි ප්ලාස්ටික් කවර් එකක් එක්ක තියෙන්නේ. ඉතින් මේක මේ කේස් එකට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අවහිරිත නෑ. මේ ස්පේස් තියෙනවා කේස් එකේ. ඔයගොල්ලන් පේනවද කොහොමද මේක අලවලා තියෙන්නේ කියලා? මේ නිකම්ම උඩ අර ලයිට් එක මේ LED එක උඩින් අලවන්න තියෙන්නේ. ඇත්තට මේ මර බැලුමට මේ ලොකුවට ඒක නොටිස් වෙන්නේ නෑ. ලස්සනට තියෙනවා. ඉතින් අපි බලමු මේ වැඩ කරනවද කියලා. හේමිතා ස්ටාර්ට් රෙකෝඩින්. ඉතින් රෙකෝඩ් වෙන්න ඔහොම පටන් ගත්තම තියෙන ප්‍රශ්නේ තමයි ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මේ විදිහට ඉස්සරහට මෙහෙම කෙලින්ම බලද්දී ඔයගලන්ට LED එක මේ ලයිට් එනවා පේන්නේ නැහැ. හැබැයි මේකේ මෙහෙම සයිඩ් එකෙන් බැලුවොත් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. දැන් නම් එළිය වැඩි හින්දා පේනවද දන්නේ නැහැ. මේ සයිඩ් එකේ මේ ප්ලාස්ටික් කොට උඩට තියෙනවනේ ඔයගලන්ට පේනවද? එන්න එතනින් එළිය චුට්ටක් එනවා. දැන් මේ විදිහට ඉස්සරහට ගත්තොත් පේන්නේ නැහැ. කෙලින්ම කට මේ නොටිස් වෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට සයිඩ් එකෙන් බැලුවොත් චුට්ටක් පේනවා. දැන් අපි කළුවරක වගේ අඳුරු තැනක එහෙම රෙකෝඩ් කරන් ගියොත් මෙන්න මේක පොඩ්ඩක් ප්ලාස්ටික් එකක් තියෙනවනේ මෙතන පොඩ්ඩක් උසයිනේ. ඒකින්ද ඒ අර උස තැනින් චුට්ටක් එළිය එනවා. ඒකින්ද මේක ඉතින් 100%ම සාර්ථක නැහැ. මේ අපිට දැන් මේ වගේ වෙලාවට එළිය තියෙනලාට කිසිම ගැටලුවක් නැහැ. මේ කාට නොටිස් වෙන්නේ නැහැ. රෙකෝඩ් කරන් ගියාගේ පාඩුවේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අර මොකක් හරි මේ ටිකක් අඳුරු තැනක වගේ රෙකෝඩ් කරන් ගියොත් පොඩ්ඩක් අර මේ ස්ටිකර් එකේ ප්ලාස්ටික් ස්ටිකර් එකේ වටෙන් මේ එළිය එනවා. ඉතින් ඒකින්ද මේක 100%ක් සාර්ථකයි කියලා කියන්න බෑ. 175ක් වගේ සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම නම් මේකට 100%ම හැපි නෑ. ඔන්නෝක තමයි තත්ත්වය. ඉතින් පර්මනන්ට්ලි බ්ලොක් කරන්න කොහොමද අපි? කරන්න බෑ. එහෙම මේ කරනවා නම් ඉතින් අර මම දැක්ක US වලින් සමහර කට්ටිය මේ ලයිට් එක රිමූව් කරලා අයින් කරනවා. ඉතින් ලොකු ගාණක් දීලා වෙලා එහෙම කරන්න බයයි. ඉතින් රිමූව් කරන්න බෑ බ්‍රෝ. එහෙම හරියටම ලයිට් එකේ ස්ටිකර් එකකින් මේක වහන්න බෑ. හේතුව තමයි ඉතින් මේ වොයිස් කමාන්ඩ් දෙන්න බෑ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හැමෝම ගෙලෙන්න ඔයගලන්ට ජය වේවා. J-Lens ඔයාලා තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් එක්ක set වෙන්න. අලුත් දේවල් ගේනවා, travel කරනවා, අලුත් city ගැන ඔයගලන්ට විස්තර ගේනවා. ඉතින් set වෙන්න subscribe කරන්න, notification on කරන්න. එහෙනම් subscribe කරලා තියෙන හැමෝටම thank you so much. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගෙලෙන්න ජය වේවා.